මැඩම් රෙබේකා. අධික උණුසුම් කාලයක් නිසා දොස්තර වොට්සන්ගේ චිකිත්සාගාරයට එන රෝගීන් ප්‍රමාණය බොහොම අඩු වෙලා තිබුණා. උණුසුම නිසා කුඩා මුහුදු යාත්‍රාවල සංචාරකයන් අඩුවීම නිසා ගමන් ගාස්තු හොඳටම අඩු වෙලා තිබුණා. ඉතින් දොස්තර වොට්සන්ට හිතුණා තනියම කුඩා නෞකාවකට නැගිලා මුහුදු සංචාරයකට සම්බන්ධ වෙන්න. ඉතින් දොස්තර වොට්සන් ගමනට සම්බන්ධ වෙලා රාත්‍රී ආහාරයෙන් පස්සේ නැව් තට්ටුව මතට වෙලා මුහුදේ ආස්වාදය විඳිමින් මියුරු සංගීතයට සවන් දෙමින් ඉන්නකොට ඔහුට හම්බුණා පැරණි මිතුරෙක්. ඔවුන් දෙදෙනාටම මේ හමුවීම හරිම පුදුමයි. ඔහු නමින් ජැක් පීටර්. ඔහු දකුණු ඇමරිකාවේ දේශ ගවේෂණයක යෙදিলা නැවත නිවස බලා යමින් තමයි හිටියේ. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තා. ජැක් පීටර් නැව් නැගලා එංගලන්තයට එන්න කලින් දවසේ තමයි විවාහ වෙලා තියෙන්නේ. ඇගේ නම මේබල් ක්ලිෆර්ඩ්. ඊට පස්සේ පීටර් මේබල් ගැන විස්තර වොට්සන් සමග කියන්න පටන් ගත්තා. ඇයගේ වයස තවම අවුරුදු 20යි. මේබල්ගේ මව්පියන් මිය ගිහින්. ඇයට ග්‍රේස් නමින් වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. ඇය තවමත් අවිවාහකයි. ඇගේ වයස අවුරුදු 30ක්. ඒ වගේම මේ දෙදෙනාටම ටිකක් වැඩිමල් ඥාති සහෝදරයෙකුත් ඉන්නවා. ඔහු මේබල්ගේ මවගේ පළවෙනි විවාහයේ පුත්‍රයා. ඉතින් මොවුන්ගේ මවගේ සොහොයුරා අතිශයින්ම ධනවත් ස්පාඤ්ඤ ජාතිකයෙක්. අවිවාහකයෙක් වුණු නිසා ඔහු තමන්ගේ දේපළවල උරුමකාරයා විදිහට නම් කරලා තියෙන්නේ තමන්ගේ අක්කගේ දරුවන් 3 දෙනාව. නමුත් මේ දේපළ කිසිම දාක බෙදා වෙන් කරන්න බෑ. මොවුන් 3 දෙනා අතරින් වැඩිම කාලයක් ජීවත් වෙන කෙනාට තමයි මේ දේපළවල තනි අයිතිය හිමි වෙන්නේ. මේ දේපළවල වටිනාකම රන් පවුම් දසලක්ෂයකට වැඩි. මේබල්ගේ මේ ඥාති සහෝදරයා සූදුවට බර වුණු කෙනෙක්. නරක මිතුරන් ආශ්‍රය කරමින් මාමගේ සල්ලි වියදම් කරමින් කමින් බොමින් තමයි ඔහු කාලය ගත කරන්නේ. ඔහු කොහේ ඉන්නවද කියලාවත් මේ අක්කවත් නංගිවත් දැනගෙන හිටියේ නෑ. ඉතින් මාමගේ දේපළ වලින් කිසිම දෙයක් තවම මේ දෙන්නටම භුක්ති විඳින්න ලැබිලත් නැහැ. මේ නැවේ මගේ බිරිඳ සහ ඇගේ අක්කා ගමන් කරනවා. මන් ඔබට ඔවුන් දෙදෙනාව හෙට උදේම හඳුන්වලා දෙන්නම්. ඔවුන් දෙදෙනාගේ යාළුවෙකුත් මේ නැවේ ගමන් කරනවා. ඇය තමයි මැඩම් රෙබේකා. ඇය ඉතාම ලස්සන කාන්තාවක්. ඇය ලන්ඩනයේ පෞද්ගලික රූපලාවන්‍ය චිකිත්සාගාරයකුත් පවත්වාගෙන යනවා. ඇයට කොතරම් අවලස්සන කෙනෙක් වුණත් ඉතාම ශෝභන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්ලු. ඇයට රූපලාවන්‍යයට අමතරව වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, දන්ත ශල්‍ය විද්‍යාව ගැන පුදුම දැනුමක් තියෙනවා. ඇයට තියෙන්නේ වයස අවුරුදු 25ක පමණ පෙනුමක්. නමුත් පැරණි කතාවලට අනුව නම් ඇයට ඊට වඩා බොහෝ වයසින් වැඩි වෙන්න ඕනි. ඇය සමග ගමන් කරනවා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන් කඩවසම් තරුණයෙකුත්. ඔහු තරම් දන්ත ශල්‍ය විද්‍යාවට දක්ෂයෙක් මේ මුළු ලන්ඩනයේම නැති බවයි ආරංචිය. මං හෙට ඇයවත් ඔබට හඳුන්වලා දෙන්නම්. අපි ලන්ඩනයට ගියාට පස්සේ අපේ ප්‍රධානම අරමුණ තමයි මේබල්ගේ ඥාති සහෝදරයා සොයා ගැනීම. ඔහුගේ නම හිලරි ජෝකින්. පීටර් දොස්තර වොට්සන්ට විස්තර කළා. එය සොයා ගැනීම ඔබට අපහසු වුණොත් මට කියන්න. එංගලන්තයේ දැනට ජීවතුන් අතර ඉන්න හෝ මියගිය කෙනෙක් හොයාගන්න පුළුවන් කෙනෙක් මට ඉන්නවා. ඒ ෂර්ලොක් හෝම්ස්.
දොස්තර වොට්සන් කිව්වා. පසුදින උදේ ආහාරයෙන් පස්සේ ජැක් විසින් ඔහුගේ බිරිඳ මේබල් සහ ඇගේ සොයුරිය ග්‍රේස් වොට්සන්ට හඳුන්වලා දුන්නා. ඒ වගේම මැඩම් රෙබේකාවත්. ඔබ ලන්ඩනයට ආවට පස්සේ මගේ චිකිත්සාගාරයට ඇවිත් යන්න එන්න. මැඩම් රෙබේකා වොට්සන්ට ආරාධනා කළා. මල් ළඟ තියෙනවා ඉතාමත් රහසිගත ප්‍රතිකාර. මට ඒවා ලැබුණේ ඉන්දියාවෙන්, ඉතාලියෙන් හා බ්‍රසීලයෙන්. මැඩම් රෙබේකා හරිම අద్භූත කෙනෙක්. කතා කරපු සුළු වෙලාවෙන්ම දොස්තර වොට්සන්ට පැහැදිලි වුණා. මුහුදු ගමනේ ඉතිරි කොටස සතුටින් ගත වුණා. වෝටලූහිදී දොස්තර වොට්සන් ඔවුන්ගෙන් වෙන් වුණා. ඔන්න ඉතින් ටික දවසකින් ජැක් පීටර් වොට්සන් හමුවීමට පැමිණියා. මගේ මස්සිනා ගැන විස්තර මම මුළු ලන්ඩනේම හෙව්වත් මට හොයාගන්න බැරි වුණා. මට ඔබෙන් උදව් අවශ්‍යයි. මේ වගේ මොහොතක මගේ මිත්‍ර හෝම්ස් කරන්නේ නම් හැම පුවත්පතකටම දැන්වීම් පළ කිරීම. ඒ වගේම ස්කොට්ලන්ඩ් පොලිසියනොත් සොයා බලන්න. ජැක් පීටර් ඔහුගේ බිරිඳ හා නෑනා බැලීමට යන්න වොට්සන්ට ආරාධනා කළා. අන්තිමට ඔවුන් සිව් දෙනාම මැඩම් රෙබේකාගේ රූපලාවන්‍යාගාරය නැරඹීමට යන්න තීරණය කළා. වොට්සන් ඇතුළු පිරිස එහි ගිය විට මැඩම් රෙබේකාගේ සේවකයෙක් පැමිණ ඔවුන්ව ඉතාම සාදරයෙන් පිළිගත්තා. ඔහු මේ පිරිසව මැඩම් රෙබේකා හමුවට රැගෙන ගියා. එය ලන්ඩනයේ තිබෙන අංක 1 විද්‍යාකාරියකගේ ගුහාවක් වගේ. මොවුන් දුටු මැඩම් රෙබේකා ඉතාම සතුටටපත් වුණා. ඇයගේ කාමරය කිසිම පිටස්තරයෙකුට ඇතුල් වෙන්න නම් බැහැ. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අගුලකින් තමයි ඒ කාමරය පාලනය වුණේ. මැඩම් රෙබේකා වොට්සන්ට තම රූපලාවන්‍යාගාරය නැරඹීමට ආරාධනා කළා. දන්ත වෛද්‍යවරු භාවිතා කරන විශාල මෙවලම් ප්‍රමාණයක් එක කාමරයක තිබුණා. අනිත් කාමරයේ ශල්‍ය වෛද්‍යවරු තම වෘත්තියේදී යොදා ගන්නා විවිධ උපකරණ වලින් පිරී තිබුණා. ඔවුන් දෙදෙනා මේ කාමරවලින් එළියට එන විට මේබල්ගේ වැඩිමල් සොයුරිය ග්‍රේස් අවතාරයක් වගේ සුදු මැලි වෙලා හිටියා. ෆැරින්ඩන් ආර්යාවගේ අද රාත්‍රියට තිබෙන ප්‍රිය සංഭാෂණයේදී නැවත හමු වෙන අරමුණෙන් මැඩම් රෙබේකා වොට්සන් ඇතුළු පිරිසට සමුදුන්නා. එදින රාත්‍රියේදී වොට්සන්, මේබල්, ජැක් සහ ග්‍රේස් ප්‍රිය සංഭാෂණයට සහභාගී වුණා. මැඩම් රෙබේකාත් මෙයට සම්බන්ධ වෙලා හිටියා. ඇයට සමාජයේදී පුදුම පිළිගැනීමක් තමයි තිබුණේ. දකින සියලු දෙනාගේම විශේෂ ගරු බුහුමන් ලැබුණා. ඉතින් ටික වෙලාවක් ගත වෙද්දී ග්‍රේස් මෙනවිය ක්ලාන්ත ගතියකින් තමයි හිටියේ. එහි උණුසුම ඇයට දරාගන්න නොහැකිව වෙවුලමින් තමයි හිටියේ. වොට්සන් ඇයව එළියට රැගෙන ගිහින් ප්‍රතිකාර කළත් ඇය බයෙන් තමයි හිටියේ. මදක් සිහිය ලැබුණු ඇය ඉතාම බයෙන් මැඩම් රෙබේකාව හොයන්න පටන් ගත්තා. මේ ගැන සැකයක් ඇති වුණු වොට්සන් ග්‍රේස්ගෙන් ඇහුවා, "ඇයි ඔබ ඔය තරම් මැඩම් රෙබේකාට බය? ඔබලා අතර තිබෙන රහස කුමක්ද කියලා?" "මේ ගැන ඔබට විස්තර කරන්න මට බැහැ වොට්සන් මහත්මයා. අප දෙදෙනා එක්ව කතා බහ කළ බවවත් ඇය දකින්න හොඳ නැහැ." කිව් ග්‍රේස් සෙනග අතරින් රිංගල ගිහින් මැඩම් රෙබේකා සමීපයට ගිහින් හිටගත්තා. තවත් දවස් දෙකකින් ක්ලිෆර්ඩ් මහතාගේ නිවසේත් ප්‍රිය සංഭാෂණයක් පැවැත්වුණා. ඒ සඳහාත් දොස්තර වොට්සන් මහතාට වගේම මැඩම් රෙබේකාටත් ජැක් පීටර් යුවලටත් ග්‍රේස්ටත් ආරාධනා ලැබිලා තිබුණා. මේ උත්සවයේදීත් ග්‍රේස් මෙනවිය මැඩම් රෙබේකා අසලම රැඳිලා හිටියා. ග්‍රේස්ගේ මුහුණේ කවදාටත් වඩා
මහා භීතියකින් පිරීලා තිබුණා. අන්න එකපාරටම ජැක් පීටර් දොස්තර වොට්සන් සොයාගෙන පැමිණියා. ඔහු හිටියේ බොහෝම කනස්සල්ලෙන්. පුවත්පත්වලට දාපු දැන්වීම් වලින්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබිලා තිබුණ නැහැ. ඔහු සමහර වෙලාවට කතා කළේ කෝපයෙන්. මේ මිනිහා හැංගිලා ඉන්න එකෙන් අපි විශාල මූල්‍යමය කරදරවලට පත් වෙලා. ඔහු ගිය තැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ මදිවට මැඩම් රෙබේකා දකින වාරයක් පාසා මට ඇති වෙන්නේ පුදුමාකාර පිළිකුලක්. ඇය ඉදිරිපිටදී ග්‍රේස් ඇසිරෙන්නේ හරිම පුදුම විදිහට. ඒ විතරක් නෙවෙයි, මගේ බිරිඳ මේබල්ටත් දැන් ඒක බෝ වෙලා. මගේ බිරිඳ තවම තරුණයි, රූමත්. ඇයට තවම මේ බෙහෙත් වර්ග රූපලාවන්‍ය ආලේපන අවශ්‍ය නැහැ. කාන්තාවන් ලස්සන කිරීමේ ඇගේ උපායට මේ කාන්තාවන් ඉන්නේ පිස්සු වැටිලා. මගේ බිරිඳත් දැන් තමන්ගේ දත්වල වේදනාවක් කියලා මැඩම් රෙබේකාගේ බෙහෙත් ගන්නවා. ග්‍රේස්ට නම් හොඳටම පිස්සු. ඇය මොකක්ද වේදනාවක් කියලා සෑම දිනකම මැඩම් රෙබේකාගෙන් බෙහෙත් ගන්නවා. ජැක් කේන්තියෙන් කියලා දැම්මා. මේ අතරේ දොස්තර වොට්සන්ට මැඩම් රෙබේකා සහ ග්‍රේස් අතර රහස් කතා බහක් යාන්තමට ඇහුණා. දැන් නම් මේ පවුල විශාල ධනස්කන්ධය සහ මැඩම් රෙබේකා අතර යම්කිසි රහසක් තිබෙන බවට දොස්තර වොට්සන්ට සිතා ගැනීමට අපහසු වුණේ නැහැ. පසුවදා උදෑසන තේ බොමින් ඉන්න දොස්තර වොට්සන් හට ලියුමක් ලැබුණා. ඒකේ තිබුණේ ඉතාම හදිස්සියක්. මගේ හිතවත් දොස්තර වොට්සන්, අපේ හිස මතට භයානක මරු පහරක් එල්ල වෙලා. අපි උදෑසන කෑම ගනිමින් සිටිද්දි ග්‍රේස් බරපතල ලෙස රෝගාතුර වුණා. මම මේ ළඟ වෛද්‍යවරයෙක් ඉක්මනින් ගෙන්නුවා. ඒත් මීට පැය භාගයකට විතර කලින් ග්‍රේස් චිත්තක්ෂයට පත් වුණා. ඔබ දන්නා අතිදක්ෂ වෛද්‍යවරයෙක් සිටිනවා නම් ඔහුත් කැඳවාගෙන ඉක්මනින් එන්න. මගේ බිරිඳත් දැඩිව කම්පනයට පත් වෙලා ඉන්නේ. මීට ජැක් පීටර්. දොස්තර වොට්සන් හැකි ඉක්මනින්ම ජැක් පීටර්ගේ නිවස බලා පිටත් වුණා. ඔහුගේ විස්තරවලට සවන් දීපු දොස්තර වොට්සන් තීරණය කළා මේක අනිවාර්යෙන්ම ෂර්ලොක් හෝම්ස්ට බාර දෙන්න ඕනි ගැටලුවක් කියලා. දොස්තර වොට්සන් හෝම්ස්ගේ පැරණි මිතුරෙක්කුත් පොලිස් ශල්‍ය වෛද්‍යවරයෙක්කුත් වික්ටර් මෝලන් මහතා කැඳවන්නෙන්න පිටත් වුණා. වොට්සන් ගිහින් වික්ටර් මහතාට විස්තරය පැහැදිලි කළා. ඔහු ජැක්ගේ නිවසට ඉක්මනින්ම පැමිණියා. ඊට පස්සේ ඔහු ජැක්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මේ මිය ගිහින් ඉන්නේ මගේ බිරිඳගේ අක්කා. අපේ ගෙදර ඊයේ රෑ පොඩි ප්‍රිය සංഭാෂණයක් තිබුණා. ඒක අවසන් වෙද්දී ග්‍රේස් හිටියේ ටිකක් දුකින්. හැබැයි හේතුවක් නම් කිව්වේ නැහැ. නමුත් ඇයට රෝගී තත්වයක් තිබුණෙත් නැහැ. ඊයේ රෑ ඇඳේදිත් ඇය අඬමින් සිටි බව මගේ බිරිඳ මේබල් පැවසුවා. අද උදෑසන 9:00ට පමණ අපි උදෑසන ආහාර ගනිමිනුයි හිටියේ. හොඳට කතා කරමින් ඇයත් කෑම ගත්තා. කෑම ගැනීමේ අවසන් අදියරේදී ඇය එක්වරම අතක් බඩට තියලා තද කරගෙන කාමරයෙන් එළියට දිව්වා. මගේ බිරිඳත් ඇය පසුපස දිව ගියා. ඊට පස්සේ තමයි අපි වෛද්‍යවරයෙක් කැඳවුවේ. නමුත් ඔහු පැමිණ මිනිත්තුවක් දෙකක් ඇතුළත ඇය මිය ගියා. අන්තිම මොහොත වෙනතුරුත් ඇය සිටියේ හොඳ සිහි කල්පනාවෙන්. මරණය සිදු වුණු වහාම මම මුට්‍ර ශරීරය සහිත කාමරය දොර අගුළු දැම්මා. ඉතුරු කෑම ඇල්ලීමට කිසිවෙක්ට ඉඩ ලැබුවේ නැහැ. ජැක් පීටර් දිගටම කියාගෙන ගියා. වික්ටර් මෝලන් සේවකයෙක් කැඳවලා ඔහුට උපදෙස් ටිකක් දුන්නා. ඉන්පසු දොස්තර විශේෂඥයා එතනින් පිටත් වෙලා ගියා.
හවස 6ට පමණ දොස්තර වොට්සන්ට වික්ටර්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ග්‍රේස් මෙනවිය මිය ගිහින් තිබුණේ දරුණු විෂක් ශරීරගත වීමෙන්. නමුත් ඒ කිසිවක් කෑමවල අන්තර්ගත වෙලා නැහැ. ඒක ඊටාම දරුණු විෂක්. ඒක ශරීරගත වුණේ කොහොමද කියලා තවම හිතාගන්න පුළුවන් වෙලා නැහැ. ඇය උදෑසන කෑමට එද්දිත් කිසිම අසනීපයක් තිබිලා නැහැ. නමුත් කෑම අවසන් වීමෙන් පසුව තමයි මේ විෂ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක නම් හරිම පුදුම සහගතයි. පොලිස් වෛද්‍ය විශේෂඥ වික්ටර් මෝලන් නැවත පැමිණලා ජැක් පීටර්ට අවවාද කරන්න වුණා. ඔබේ ඥාති සහෝදරයාගේ අතුරුදහන් වීමත් සැකසහිතයි. මේ සිදුවීම් සියල්ල පිටුපස අර දේපළවල බලපෑම තියෙන්න පුළුවන්. නැවතත් මේ සිදුවීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ බිරිඳ මේබල්ගේ ජීවිතය තියෙන්නේ අනතුරේ. ජැක් අතිශයින් බිය වෙලා අත් දෙකෙන්ම මූණ වසා ගත්තා. සේවකයෙකුගේ වෙස්ගත් රහස් පරීක්ෂකවරයෙක් ඔවුන්ගේ නිවසේ නවත්තන්න වික්ටර් මහතා පොරොන්දු වුණා. එහෙම කියලා වික්ටර් මහතා ජැක් පීටර්ගේ නිවසෙන් පිටත් වුණා. ඒත් සමගම දොස්තර වොට්සනුත් නිවසින් පිට වෙලා වීදිය දිගේ පහළට ඇවිදගෙන ගියා. මැඩම් රෙබේකාගේ අභිරහස් රූපලාවන්‍යාගාරය, එහි තිබූ ශල්‍ය උපකරණ ආදිය, ග්‍රේස්ගේ මරණය සහ මැඩම් රෙබේකා අතර සම්බන්ධය පිළිබඳවත් සිතමින් වොට්සන් ඉදිරියට ඇදුණා. එක්වරම අශ්වයන් දෙදෙනෙක් සහිත අශ්ව කරත්තයක් වොට්සන්ට පිටුපසින් නවත්තන හඬ ඇහිලා ඔහු හැරිලා බැලුවා. ඒත් සමගම වොට්සන්ගේ නමින් කතා කරන හඬකුත් ඇහුණා. ඒ මැඩම් රෙබේකා. ඔබ පාර දිගේ ඇවිදන් යන හැටි මන් දුටුවා වොට්සන් මහත්මයා. අපේ ග්‍රේස් මෙනවියගේ හදිසි මරණය ගැන මට දැනුයි අහන්න ලැබුණේ. ඒකෙන් මන් දැඩි කම්පාවටපත් වුණා. ඇගේ දෙනෙත් කඳුලෙන් පිරීලා තිබුණා. ඇය මරණයට හේතුව වොට්සන්ගෙන් ඇහුවත් මේ සිදුවීමට මමත් නිල වශයෙන් සම්බන්ධ නිසා ඔබට තොරතුරු ලබා දෙන්න මට බැහැ කියලා දොස්තර වොට්සන් ඇයට කෙලින්ම කියලා දැම්මා. ඇගේ මොහොනේ නුරුස්නා ගතියක් ඇති වුණා. ඇය තරහින්ම එතනින් පිට වෙලා යන්න ගියා. මේ සිදුවීම වහාම හෝම්ස්ට දැනුම් දෙන්න ඕනේ වොට්සන්ට හිතුණා. මේ බව හෝම්ස්ට දැන්වූ පසු ඔහු හමුවීමට එන ලෙස හෝම්ස් වොට්සන්ට දැනුම් දුන්නා. මේ අතරේ පෞද්ගලික පණිවිඩකරුවෙකු අතේ වොට්සන්ට තවත් ලිපියක් ලැබුණා. හිලරි ජෝකිම් සිල්වා, නොදම්ලන් හෝටලය. හිතවත් මහත්මයාණනි, මා බ්‍රසීලයේ සිට ලන්ඩන් වෙත පැමිණියා පමණයි. මාගේ සොයුරියන් දෙදෙනා සොයා පුවත්පත් දැන්වීමක් දමන්න තමයි මම හිතාගෙන හිටියේ. ඒ අතරේ තමයි ඔබේ දැන්වීම දුටුවේ. ආතරයිටිස් රෝගය නිසා මගේ දණහිස් දෙකම ආබාධිත වෙලා. ඒ නිසා මට කාමරයෙන් පිට වී යාමට නොහැකි තත්ත්වයේ පසු වෙන්නේ. ඔබට හැකි ඉක්මනින් මා හමු වීමට මේ හෝටලයට පැමිණීමට නොහැකිද? මේ හිතවත් හිලරි ජෝකිම් සිල්වා. දොස්තර වොට්සන් ජැක් පීටර්ටත් වෛද්‍ය විශේෂඥ දොස්තර මෝලන්ටත් ෂර්ලොක් හෝම්ස්ටත් හැකි ඉක්මනින් තමන් හමුවට පැමිණෙන ලෙස දන්වමින් විදුලි පණිවිඩ යවුවා. ඔහු කියන්නේ ඇත්තනම් මේ ලිපිය නිසා ග්‍රේස්ගේ මරණයට ඔහුගේ සහෝදරයාගේ සම්බන්ධයක් තිබුණාද කියන සැකය නම් දුරු වෙලා යනවා. දොස්තර වොට්සන් තනිවම හිතුවා. හවස 6:00 පමණ වන විට මේ තිදෙනාම වොට්සන්ගේ නිවසට පැමිණියා. ඊට පස්සේ 4 දෙනාම හිලරි නැවතිලා ඉන්න හෝටලේ බලා ගමන් කළා. දීර්ඝ කාලයක් රෝගාබාධවලට ගොදුරු වීම හින්දාද මන්ද හිලරි ජෝකින් අතිශයින්ම කෙට්ටුයි. S2 සහ කම්මුල් ඇතුළට ගිලා බැහැලා. කාමරයට ඇතුළු වුණු වහාම
දොස්තර වොට්සන් හිලරිට පිරිසව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ ඔහුට ග්‍රේස්ගේ මරණය පිළිබඳව විස්තරය සැලකලා. ජූලි 29 වෙනිදා ඇය මිය ගියා. ඇගේ මරණය කවුරුන් හරි විසින් ඇගේ සිරුරට විෂ ශරීරගත කිරීමකින් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සිදුවීමට සවන් දීපු හිලරි හිටියටත් වඩා තවත් දුර්වල වුණා. ඔහු වෙවුලමින් කතා කරන්න පටන් ගත්තා. මේ සිදුවීම් වලට මාත් වක්‍රාකාරව වග කියන්න ඕනි. මගේ ජීවිතයත් නාස්තිකාරයි. දැන් මට මේ දේවල් තේරෙනවා. වෛද්‍ය විශේෂඥයන්ට අනුව මට තවත් මාසයක් පමණයි ජීවත් වෙන්න තියෙන්නේ. මීට මාස 18කට පමණ පෙර මන් රියෝ ද ජෙනයිරෝ වල තමයි හිටියේ. මම එහිදී විශාල යහළුවන් පිරිසක් වට කරගෙන මුදල් විසි කරමින් සූදු ක්‍රීඩාවේ යෙදුණා. එහිදී මට හමු වුණා මටත් වඩා වයසින් ගොඩක් වැඩි මිනිහෙක්. ඔහුගේ නම ජොසෝ. ඔහු මටත් වඩා දරුණු සූදුකාරයෙක්. එක රාත්‍රියක සූදුවේ යෙදුනේ අපි දෙදෙනා පමණයි. උදේ ඉර පායන විට මං ඔහුට අන්තයටම පරාද වෙලා හිටියා. පරාජය වූ මුදල රන් පවුම් 2 ලක්ෂයක්. නමුත් ඔහුට ගෙවන්න එදා මන් ළඟ සල්ලි තිබුණේ නැහැ. ඉතින් මං ඒ සඳහා උට ලෝයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරලා ලියවිල්ලක් ලබා දුන්නා. මං ජීවත්ව සිටියොත් මාමාගේ දේපල වලින් මුළු දේපලම අයත් වන්නේ මට. එහෙම වුණොත් ඒයින් රන් පවුම් මිලියන භාගයක් ජොසෝ වරංජෝට අයිති වෙනවා. ඒ කාලයේ මං ශාරීරිකව බොහෝම දුර්වල වෙලයි හිටියේ. ඉතින් මට බූදලය උරුම වීමට තිබුණේ පොඩි ඉඩක්. මේ ලියවිල්ල අස්සන් කරාට පස්සේ ජොසෝ රියෝ ද ජෙනයිරෝ වලින් පිටත් වෙලා ගියා. ඔහු ගැන තොරතුරු රාශියක් මට අහන්න ලැබුණේ ඊට පස්සේ. ඔහු අසාමාන්‍ය මුතුන් මිත්තන්ගෙන් පැවතෙන අයෙක්. ඔහු රතු ඉන්දියන් කරුවන් අතර තමයි හැදිලා තියෙන්නේ. ඔහු ඊටාම ක්‍රූර අයෙක්. මේ නිසා මගේ සොයරියන්ගේ ජීවිත අනතුරක හෙළලා ලියවිල්ල අස්සන් කිරීම ගැන මං හිටියේ බොහෝම කලකිරීමෙන්. මට මීට සති 6කට කලින් තමයි ආරංචි වුණේ මගේ සොයරියන් දෙදෙනාගෙන් එක අයෙක් විවාහ වූ බවත් දෙදෙනාම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත්. ඉතින් මං ඔවුන්ව හමු වෙලා මගේ තත්ත්වය ඔවුන්ට පැහැදිලි කරලා දෙන බලාපොරොත්තුවෙන් තමයි ලන්ඩන් වලට පැමිණියේ. මොහුගේ කතාවට බාධා කරපු දොස්තර වොට්සන් ඇහුවා පොඩ්ඩක් ඉන්න ඔබ ඔය කියන ජෝසෝ අරංජෝ සහ මැඩම් රෙබේකා අතර සම්බන්ධයක් තියෙනවද කියලා. මේක ඇහුව හිලරිගේ කට විවෘත වුණා. මොනවා හඳුනනව නෙවෙයි. ඔවුන් ඊටාම ළඟින් ආශ්‍රය කරන යහළුවන්. දෙයියෝ සාක්කි. ග්‍රේස් මෙනවිය ඇසුරු කරේම මැඩම් රෙබේකව. හෝම්ස් ඔබට පුළුවන් නේද අර ගෑණිව අත්අඩංගුවට ගන්න? දොස්තර වොට්සන් කෑ ගැහුවා. හෝම්ස් නිශ්ශබ්දව ඉඳලා ජැක් පීටර්ව ඇමතුවා. ඔබේ බිරිඳත් මැඩම් රෙබේකාගෙන් ප්‍රතිකාර ලබා ගත්තද? ඔව්, ඇයගේ දත්වල යම්කිසි ප්‍රශ්නයකට ඇය මැඩම් රෙබේකාගෙන් බෙහෙත් ගත්තා. නමුත් ග්‍රේස්ගේ මරණයෙන් පසුව නම් ආය ඇය එහෙ ගියේ නැහැ. ඇය මට පොරොන්දු වුණා නැවත මැඩම් රෙබේකව හමු වෙන්න නොයන බවට. ජැක් පිළිතුරු දුන්නා. රෙබේකා දීපු බෙහෙත් පෙති දියර මොනවා හරි මේ බැල් ළඟ තිබෙනවද? හෝම්ස් ඇහුවා. නැහැ, ජැක් පීටර් හිස සැලුවා. මට ඔබේ බිරිඳගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මං ඔබලාව හමු වෙන්න එන්නම්. ඔබ දෙදෙනා ඉක්මනින්ම ලන්ඩන් වලින් පිටත් විය යුතුයි කියලා හෝම්ස් ජැක් පීටර්ට උපදෙස් දුන්නා. වොට්සනුත් ඔවුන් සමග පිටත්ව යන්න. මේබෙල් මහත්මියගේ ආහාර පාන සියලු දේ ගැන සැලකිලිමත්ව ඉන්න. වොට්සන්
ඔබේ රිවෝල්වරය සෑම විටම සූදානමින් තබා ගන්න. හෝම්ස් අවසන් වතාවටත් පැහැදිලි කළා. පසුදා උදෑසනම ජැක් පීටර්, මේබල් සහ වොට්සන් දුම්රියක නැගිලා ජැක් පීටර්ගේ ගම බලා පිටත් වුණා. උදේ 9:00 පමණ වන විට ඔවුන් ජැක්ගේ නිවස බලා පැමිණියා. පසුදා උදෑසනම වොට්සන්ට හෝම්ස්ගෙන් ඉතා කෙටි පණිවිඩයක් ලැබුණා. එහි සඳහන් වෙලා තිබුණේ මං ළඟ එනවා. මා පැමිණෙන තුරු මේබල් මහත්මියට කිසිම කෑමක් බීමක් ගැනීමට ඉඩ දෙන්න එපා ලෙසයි. දොස්තර වොට්සන් මේ බව ජැක්ට සැලකලා. ඒත් සමගම හෝම්ස් විශේෂ දුම්රියක් ඇනවුම් කරගෙන ඉතාම කලබලයෙන් ජැක් පීටර්ගේ නිවස බලා පැමිණියා. විසිත්ත කාමරය හරහා මේබල්ගේ කාමරය වෙතට දිව ගිය හෝම්ස් මේබල්ගේ අතක් අරගෙන නාඩි පරීක්ෂා කළා. ඊළඟට ඇයගේ මුහුණ ආලෝකයේ දෙසට හරවලා ඇයගේ ඇස් පරීක්ෂා කළා. මේබල් මෙනවිය හොඳටම බය වෙලා මීට හේතුව ඇහුවත් හෝම්ස් එක විනාඩියක්වත් ඒ වෙනුවෙන් වැය කළේ නම් නැහැ. අවසානයට හෝම්ස් මේබල් මහත්මියට කිව්වා මට ඔබේ ශරීරයට ඇතුල් වී ඇති අවදානම ඉවත් කරන්න ඕනි. ඔබ සහ ඔබේ සොයුරිය මැඩම් රෙබේකා හමුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලමින්ද කියලා. මගේ දතේ තද කැක්කුමක් තිබුණා. මැඩම් රෙබේකා දන්ත ශල්‍ය වෛද්‍යවරියක් බවට ප්‍රසිද්ධයිනේ. ඇය මගේ දත පරීක්ෂා කරලා නරක් වෙලා ඇති බව කිව්වා. ඒ නිසා දත යන්ත්‍රයකින් හාරලා ඒක ඖෂධ වලින් පිරවීම සඳහා ඇගේ බ්‍රසීල ජාතික තරුණයට නියම කළා. ඒකෙන් පස්සේ දතේ අමාරුව මුළුමනින්ම හොඳ වුණාද? හෝම්ස් ප්‍රශ්න කළා. ඔව්, මගේ අක්කා ග්‍රේස්ගෙත් නරක් වී තිබූ දතක් එවෙලම පිරෙව්වා කියලා මේබල් මහත්මිය උත්තර දුන්නා. දැන් කරුණා කරලා අසුනකින් වාඩි වෙලා මට පෙන්වන්න පිරෙව්වේ මොන දතද කියලා. ඇය අසුනක වාඩි වෙලා කට ඇරලා හෝම්ස්ට චාර්වක දතක් පෙන්නුවා. හෝම්ස් ඊටාම උනන්දුවෙන් දත පරීක්ෂා කරලා බලලා එකපාරම අඬුවක් දාලා දත ගලවලා දැම්මා. මේබල් මෙනවිය මර හඬ දුන්නා. ඊට පස්සේ ගෙදර සේවිකාව කැඳවපු හෝම්ස් ක්ලාන්ත ගතියෙන් ඉන්න මේබල් මහත්මියව ඇයට බාර කළා. ඊට පස්සේ හෝම්ස් මේබල් මෙනවියගෙන් ගලවගත්තු දතේ මැදට දාලා තිබුණු පිරවුම තාම පහසුවෙන් ඉවත් කළා. ඊළඟට බෑග් එකෙන් ලොකු උරුමියෙක් එළියට අරගෙන උගේ කට හයියෙන් අල්ලන් ඉන්න වොට්සන්ට නියම කරලා අර දතෙන් ගලවගත්තු පිරවුම මීයාගේ දිව මතින් තියලා කට තද කරා. එක්වරම ශබ්දයක් නගපු මීයා ෂණිකවම මැරිලා වැටුණා. දැන් ඔබේ බිරිඳගේ ජීවිතේ පරිස්සම්. මං ඊයේ මුළු රාත්‍රියම කල්පනා කළා. මේ අක්කත් නංගිත් දත්වල කුහර පුරවගෙන ආවේ එක්වරමයි. ඒකෙන් එක්ක එක් මිය ගියා. මේකට හේතුව මට තේරුනේ විදුලි කෙටීමක් තරම් වේගයෙන්. දත් කුහරයකට පිරවුමක් ඇතුළු කළ හැක්කේ ඉතාම සීමිත ප්‍රමාණයක්. නමුත් මෙයට ඇතුළු කරලා තියෙන විෂ ඉතාම ප්‍රබලයි. දත් පිරවුම යොදලා තියෙන්නේ ඒක මාසයක පමණ කාලයකින් පස්සේ කෑම හපද්දි ගැලවිලා ශරීරගත වෙන්න. එහෙම ශරීරගත වෙලා ඉතාම සුළු වේලාවකින් මරණයටපත් වෙනවා. එහෙම ෂණිකවම මරණයක් සිදු වුණාම ඔහු හොය මීට මාසයකට පමණ පෙර දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිය බවට කවුරුත් සැක කරන්නේ නැහැ. හෝම්ස් දීර්ඝව කතාව විස්තර කළා. හෝම්ස් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය වෙත දැනුම් දීලා මැඩම් රෙබේකාව අත්අඩංගුවට ගත්තා. ඇය එහිදී නිර්දෝෂී බවට රඟපෑවා. යම්කිසි විෂක් අන්තර්ගත වුණා නම් ඒ බ්‍රසීල ජාතික තරුණයා අතින් බවට පවසලා කිසිම දඬුවමක් නොලබාම
නිදහස් වුණා. නමුත් මේ සෑම දෙම පිටුපස සිටින්නේ මැඩම් රෙබේකා බවට නම් හෝම්ස්ට සැකයක් ඇති වුණේ නැහැ. අවසානයට ඊට මාසයකට පමණ පසු හිලරි ජෝකින් මිය ගියා. ජැක් පීටර් සහ මේබල් මහත්මිය ද්විත්ව මිලියනපතියන් බවට පත් වුණා. චන්දන මෙන්ඩිස් මහතාගේ පරිවර්තනයක් වන මැණික් කොල්ලය පොතෙන් උපුටා ගන්නා ලද මැඩම් රෙබේකා කතාව මෙතනින් අවසන්. මේ වගේ තවත් ෂර්ලොක් හෝම්ස් කතා වගේම තවත් කතා රස විඳින්න අපේ සිංහල කතන්දර YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් අලුත් කතන්දරයකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.